මීටර් ඩෝස් ඉන්හෙලරයක් නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද? ඩෝස් කවුන්ටරය පරීක්ෂා කරන්න. ඒ රතු පැහැවි සීරෝ අගේ පෙන්වන්නේ නම් පාවිච්චෙන් බලකින්න. එයින් අදහස් වන්නේ ඉන්හෙලරේ ඖෂධ ප්‍රමාණය අවසන් බවත් සහ ඔබ නව ඉන්හෙලරයකට මාරු විය යුතු බවත්ය. ඉන්හෙලරේ මවුත් පීසය ආවරණය කර ඇති කොපුව ඉවත් කර මවුත් පීසය පිරිසිදු බවත් එය තුළ කිසිවක් නොමැති බවත් සහතික කරගන්න. ඉන්හෙලරයක් නිවැරදිව භාවිතා කිරීමේදී හිස සහ ඉන්හෙලරය තබාගත යුතු වඩාත් යෝග්‍ය ඉරියව්ව වන්නේ ඔබේ හිස කෙලින් තබාගෙන ඉන්හෙලරයත් අංශක 90ක් වනසේ කෙලින් තබා ගැනීමයි. ඒ තුළින් ඖෂධයේ වඩාත් යෝග්‍ය ප්‍රතිඵල ලබාගත හැකිය. ඉන්හෙලරේ ආවරණය ඉවත් කරන්න. ඉන්හෙලරය සිරස් අතර තබා තප්පර 5-10ක් පමණ කාලයක් සොලවන්න. ඔබ ස්පේසරයක් භාවිතා කරන්නේ නම් එය සම්බන්ධ කරගන්න. කුඩා දරුවන් සඳහා භාවිතා කරන්නේ නම් ස්පේසරයක් සමග භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. හොඳින් ගැඹුරු හුස්මක් පිට කරන්න. ඉන්හෙලරේ හෝ ස්පේසරය සමග ඉන්හෙලරේ මවුත් පීසය මුඛයට තබා ඒ තොල් වලින් සීල් කරගන්න. ඉන්පසු ඉන්හෙලරේ මුදුන පහළට තද කරමින් හොඳ හුස්මක් ගන්න. තප්පර 10ක් හුස්ම රඳවා ගන්න. සෙමින් හුස්ම පිට කරන්න. ඉන්හෙලරේ භාවිතයෙන් පසු උගුර කට පිරිසිදු ජලයෙන් සෝදා ඉවත් කිරීමට අමතක නොකරන්න.